හලෝ ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා අයියේ අක්කේ නංගී මල්ලියේ නැන්දේ මාමේ සීයේ ආච්චියේ මගේ මේ YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකක් සඳහා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ හොල්මන් කතාවක්. channel එකේ name එක Thrill and Chill. ඒ අනුව මේකේ ආතල් meme review videos සහ මේ වගේ හොල්මන් අභිරහස් වගේ බය වෙන වීඩියෝස් ඇතුළත් වෙනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක බලලා ආතල්ලක් ගන්න කියලා ඉල්ලනවා. කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මෙතන ඉඳලා මම දෙකටම ඔයාලට වීඩියෝස් ගේනවා. channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ ජර්නලිස්ට් අරුණෝද සම්පත් බණ්ඩාරයි. වෘත්තීන් පුවත්පත් කලාවේදියෙකු ඔහු නොයෙක් පළාත්වල සංචාරය කරමින් පුවත්පත්වලට ලිපි එකතු කරන කෙනෙක් විය. ඔහු එම පුවත්පත්වලට ලිව්වේ අද්භූත සිද්ධීන් පිළිබඳ වුවත් ඔහුගේ සිතේ ඒවා ගැන කිසිදු විශ්වාසයක් නොවිය. මේ ඔහු එසේ සංචාරය කරන අතර නවාතැන්ගත් පැරණි නිවහනක පළමු රාත්‍රියයි. රාත්‍රී 12:40ට පමණ ඔහු අවදි වූයේ පුටුවකින් නැගෙන්නා වූ එවැනි ශබ්දයකටයි. මෙතැන් සිට අරුණෝද සම්පත් බණ්ඩාරගේ කතාව ඔහුගේම අත්දැකීමක් ලෙස ඔබට මා ඉදිරිපත් කරන්නෙමි. නැවතත් ඒ හඬම මෙවර නම් මා තුළ නිතැතින්ම ඇති වූයේ සොර සතුරෙකු හෝ නිවසට ඇතුල් වී ඇත්තෝ යැයි සැකයකි. ක්ෂණිකව ඇඳෙන් බිමට බටමා අසර වූ දොරට හිර කරන පොල්ලත් දෑතින්ම තරකොට අල්වාගෙන හෙමින් සීරුවේ කාමරයෙන් පිටතට වන්නෙමි. ගෘහ භාණ්ඩවලින් තොර වූ සුවිසල් නිවසේ මා අද දින පදිංචියට එන විට රැගෙන ආ භාණ්ඩ කිහිපයක් හැර අන් කිසිවක් නොවිය. එබැවින් ලී පොළොව මත තබන අඩියක් පාසා නැගුණු සියුම් හඬ පවා මා හඬින් නිවස තුළ දෝංකාර දුන්නේ එය මගේ අප්‍රසාදයට හේතු වෙද්දීය. සීරුවට කොරිඩෝව හරහා ඇදී යාමා සාලයට පිවිසුනිමි. නමුත් භාණ්ඩයකින් තොර වූ මේ හිස් වූ ශාලාව පමණක් මා ඉදිරියේ විය. සොර සතුරෙකු තබා කුරා කුහුඹුවෙකුගේ වස් සලකුණක් නොමැත. සැනසුම් සුසුමක් හෙළූ මා නැවතත් මගේ ගිලිහුණු සුව නින්දේ අවශ්‍යතාවයෙන් මගේ කාමරයට යාමට පියස වූවා පමණි. ඕ ෂිට්, මොන මගුලක්ද මේ? අතමිටි මොළවමින් නොයසිලිමත් ලෙස මටම මුමුණාගත් මා වේගයෙන් හඬ ආදෙසට පියවර මනින්නට වීමි. තබන අඩියක් පාසා පොළොව මත මාගේ පාද වැදී නැගුණු හිස් හඬ නිවස පුරාම දෝංකාර දුන්නේ. මළගිය ආත්මික දෝංකාරයක් මා පසුපස හඹාවෙන්නක් මෙනි. වේගයෙන් ඇවිද ගිය මා නතර වූයේ නිවසේ කෙළවරක වූ මකුළු දැල්පිරි කාමරයක් වෙතයි. මේ නම් මා නිවසේ පරීක්ෂා නොකළ කොටසකි. හෙට දිනයට පරීක්ෂා කිරීමට සිතා සිටියේ කාමරය තුළට මාර ඇතුල් වීමට සිදුවීම මගේ කෝපයට හේතු විය. අත වූ යතුරු කැරැල්ල වේගයෙන් දොර වෙත ලං කළ මා එක් යතුරක් දමා අගුල විවෘත කිරීමට උත්සාහ කළෙමි. නමුත් දොර විවර වූයේ නැත.
ක්‍රමයෙන් දෙවැනි තුන්වෙනි යතුරුද දමා මා උත්සාහ කළද මගේ කෝපය එහි උච්චතම අවස්ථාවට නැගුණේ එකදු යතුරකින්වත් දොර සෙලවීමටවත් නොහැකි වූ හේයිනි. යතුරු කැරැල්ල කලබලයටම මගේ අතින් බිම වැටුණි. යතුරු කැරැල්ල අහුලා ගැනීමට පාත් වූ මා එක්වරම තිගැස්සී ගියෙමි. දොරට යටින් ක්‍රමයෙන් බිම තිබූ යතුරු කැරැල්ල වෙතට දිගුවන්නට වූයේ අතකි. දුටු දසුන නිසාම හුස්ම හිර වූ බඳු මා වේවුලන සුදුමැණි ඇඟිලි ක්‍රමයෙන් යතුරු කැරැල්ල වෙත ලංවනු බලා හුන්නේ ගල් පිළිමයක් විලසිනි. එක්ෂණයකදී යතුරු කැරැල්ල ඩැහැගත් අත විදුලි වේගයකින් නැවත දොර යටින් කාමරය තුළට ඇදී ගියේය. දෙවියනේ, දැස් පියාගත් මම දිගු හුස්මක් උඩටගෙන පාතට දැමුවෙමි. ඉන්පසුව නැවත හිමිහිට දැස් විවර කළේ වහාම මෙතනින් පිටවීමට සිතාගෙනය. නමුත් මොහොතකට පෙර අර අභිරහස් වියපත් අතින් ඇදගත් යතුරු කැරැල්ල මාගේ ඉදිරියේ බිම වැටුණු ලෙසටම තිබුණේ මාගේ දැස් මටම අදහාගත නොහැකි කරමිනි. නිදිමතේ පෙන මලවිකාර අරුණෝද ඔබ ප්‍රායෝගික මිනිහෙක් නේද? මම මා තුළම විශ්වාසයක් ගොඩනගා ගනුවස් මිමිනුවෙමි. කෙසේ හෝ වේවා මා දුටුවේ නිදි විකාරයක් යැයි සිතමින් මේ වන විට සිත සනසාගෙන හුන්මා දුරකථනයේ ආලෝකය දොර වෙත එල්ල කළෙමි. අගුල් දමා තිබූ පැරණි බරදි දොර ඇතුළට විවර වී ගියේ. ඇතුළත වූ කිසිවෙකු එය මා වෙනුවෙන් විවර කළා මෙනි. ඈතින් නැගුණු අඳෝනාවක් බඳු උඩබිරළුම් හඬින් මාගේ සිත තව තවත් දිගැස්සී ගියාක් මෙනි. යාන්තම් විවර වූ දොර වෙතට දුරකථන ආලෝකය දල්වාගෙනම ගමන් ගන්නට වුවත් සිතනම් කීවේ මෙතනින් ඵලයන් වැන්නකි. ගැහෙන අතින් දොර තල්ලු කළ මා එක්වරම දුරකථනයේ ආලෝකය කාමරය තුළට එල්ල කළෙමි. ඉදිකටුවක් බිම වැටුණත් ඒ හඬත් පැහැදිලිව ඇසෙන්නට වූ ගැඹුරු නිශ්චලතාවය තුළ හිස් කාමරය මැදේ මට මුහුණලා පැද්දෙන පුටුව පැද්දෙමින් පැවතියේ හෙන හඬක් මෙන්නෙහි හඬ නංවමි. කිසිවෙකුගේ ආධාරයකින් තොරවම පැද්දෙන මේ පුටුවේ දෝංකාර දෙන හඬ පැහැදිලිවම ඇසෙන්නට වූයේ නිවස පුරා මහා ශබ්දයක් ඇති කරලමිනි. හුදෙකලා කාමරය තුළ පැද්දෙන හාසි පුටුවේ හඬ අමාරුවෙන් තැන්පත් කරගත් සිතින් ඉවසා දරාගෙන සුදුමැලි මුහුණෙන් යුක්තව මම වටපිට බැලීමි. මේ තියෙන්නේ පැද්දෙන්න හේතුව අරුණෝද උඹ නම් ඇරදමා තිබූ ජනලයේ වෙතට ලංවෙමි. මම මිමිනුවෙමි. දඩාස් හඬින් වේගයෙන් ජනලයේ වසා දැමූ මම පුටුව අසලට වී එය අතින් අල්වා නැවැත්වූයේ ජයග්‍රාහී සිනාවක් මුවට නංවා ගනිමිනි. හොල්මන් අවතාර බොරුවක් කියලා මේකෙන්ම පැහැදිලි. කීයක් නම් මිනිස්සු අද මං බය වුණා වගේ මෙහෙම බොරුවට බය වෙලා ඇත්ද? මේවට ඉතින් හැමෝම රැවටෙනවනේ. මේ අවිද්‍යාව මේ සමාජයේ පතුරවනවා. හාන්සි පුටුව අල්වාගෙනම තනියම සිටූ මා
සිතින් සිනාවක් මුවට නංවාගෙනම නැවත දුර දෙසට ඇවිද ගියෙමි. නමුත් කිසිවෙකුගේ දැඩි බැල්මක් මා තුළට යොමුව ඇත්තාක් මෙන් අපහසුතාවයකින් මම පෙළෙන්නට වීමි. දොරන් එළියට අඩියක් තබන විගසම ඇඟම හිරිවට්ටමින් මෙවරත් ඇසුණු හඬින් නම් මාගේ ඉවසීමේ සීමාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිනි. අඟලින් අඟල පිටිපසුට හැරෙන මා ජීවිතයේ මෙතෙක් මා ලැබූ පිය කර්මා දැකීම මාගේ දැස් සිනස විඳිමි. නාන කාමරයට දුවවිත් වැදුණු මා එය ඇතුළතින් නගුළු දල්වාගෙන බිත්තියට හේතු වී හති අරින්නට වීමි. බිත්තිය දිගේ බිමට රූටා ගිය මා තෙත පොළොව මත වාඩි වී දෙදන මත හිස හොවා ගත්තේ සිදු සියල්ල යලි මතක් කරමිනි. මා නැවත හැරී බලද්දී ඒ හාන්සි පුටුව මත දිගෑදී හුන්රුව ඒ මුහුණ මිනිසෙකුට කිසිදු ලෙසකින් නොගැලපෙන රුධිරය ගලා යන මුඛයක් සහිත එකක් විය. නැවත නැවත මගේ දැස් ඉදිරියේ පෙනෙන්නක් මෙන් එම රුව මටම දිස්සිය. පැද්දෙන පුටුව ජනේලය වැසුණු පසු පැද්දෙනු ඇසුණු නිසා නැවත හිස හරවා බැලූ කල දුටුවේ කිසි ලෙසක මා දැකීමට අපේක්ෂා කළ සිදුවීමක් නොවේ. පුටුවේ දිගෑදී හුන්නේ ඇටසැකිල්ලක් සේ කෙට්ටු මහලු මිනිසෙකි. පැරණි පන්නේ විශාල දිගු කලිසමක් සහ එයට යට කළ කොටු කොටු අද්දිග කමිසයක් හැඳවුන් මිනිසා උරහිස් දෙකේ සිට කලිසම දක්වා ඇදී කමිසයට සම්බන්ධ වුණු පටි දෙකක් පැළඳහුන්නේ අදීත සුදු මිනිසෙකුගේ පැළඳුම් මාහට සිහිපත් කරමිනි. සුදුමැලි වූ දෙපා පාවහන් තොර වූ අතර අසාමාන්‍යසේ දික් වූ කාලු පැහැති උල්නිය දෑතෙන් දෙපසට දිගට ඇදී තිබුණේ රාක්ෂ පෙනුමක් ගෙන දෙමිනි. නමුත් වඩාත් අසාමාන්‍ය කරුණ වූයේ අසාමාන්‍ය ලෙස වම් පාදයක් අතක් ඇඹරී අප්‍රාණිකව පුටුවෙන් පහළට එල්ලා වැටීමයි. අංශභාගයකට ගොදුරු වූ අයෙකුගේ ලක්ෂණ එලෙසී දැකීමෙන් මගේ සිත තව තවත් චංචල වූයේ මා ක්‍රමයෙන් ඒ මුහුණ වෙතට මගේ දැස් ගෙන යද්දීය. පැත්තකට ගොස් ඇද වූ තිබූ මුඛයෙන් රුධිරය ගලා ගොස් මුහුණ හරහා සුදු කමිසයට වැටිමින් හුන් මිනිසා මා දෙස මුඛය විවර කරමින් බලා සිනාවක් පෑවිය. නමුත් ඒ මුඛය තුල වූ කහ පැහැ අප්‍රසන්න දිගු උල්ලත් පෙලින් ගිනි පුපුරු මෙන් දිලිසුණු දෑසින් කිසිසේම ඒ මිත්‍රශීලී සිනාවක් නොවන බව මට නම් මනාවටම කියා පෑවිය. ආන කාමරේ බිත්තියට හේතු වී අමනුෂ්‍ය පිරිම නැවත නැවතත් මෙනෙහි කරමින් පුද්මා නැවත වතාවක් පියවිසියට ආවේ ඇසුණු සිහින් හඬකිනි. ඒ හඬත් සමගම යමක් බිම ඇතිල්ලෙන හඬද නැගී. දැඩි නිශ්ශබ්දතාවයක් තුල ඇසුණු මේ සිහින් හඬ ක්‍රමයෙන් නාන කාමරයට පිටතින් ළඟින්ම ඇසෙන්නට වූයේ ක්‍රමක්‍රමයෙන් මගේ හද ගැස්ම තවත් වැඩි කරමිනි.
හෙමින් සීරුවේ නැගී සිටිමා දොරට ලංව යතුරු හිලට ඇස තබා පිටත දර්ශනය දෙස බැලුවෙමි. දුටු දසුනින් මුවට නැගුණු විලාපය මා ආයාසයෙන් දරාගත්තේ මුවට අත් දෙකම තබා තද කරගමිනි. කාමරේ පැද්දෙන පුටුවේ හිඳගෙන හුන් මාළු මිනිසා සැරයටියක වායුරුවෙන් කුමක්දෝ සොයමින් එහාට මෙහාටත් සිය අප්‍රසන්න මුහුණ හරවමින් ගමන් කරයි. අරහඬ නැගින්නට වූයේ ඔහුගේ හැරමිටිය ලෑලි පොළොව මත තබන හඬිනුත් ඔහුගේ අප්‍රාණික කකුල ලෑලි මතින් ඇදගෙන යන විටත්ය. ගොදුරු සොයන තිරිසන් සතෙක් මෙන් වරින් වර ඒ සුදු මැලි මුහුණ හරවමින් ඉවලන මාලාගේ මුහුණේ නම් වූයේ මනුෂ්‍යත්වයට කිසි ලෙසකින්වත් නොගැලපෙනා වූ විලාසයකි. අකණ්ඩව ඇදී ගිය ඒ විරූපී මුඛයෙන් ලේය ගිනි ගලා යද්දී සිය උල්ද පිටතට විහිද පාමින් ගැඹුරු හුස්මවල් ගැනීමට ඔහු උත්සුක විය. පනදින්නාක් මෙන් නිහඬ නිවස තුළ දෝංකාරයෙන්නට වූ ඒ හඬ අතරින් ඔහු සිය තට්ට හිස වටා වූ සුදු කහ පැහැති වූසකෙස් අතරින් සිය උල්ලේ ගෙන යාමත් අකණ්ඩව සිදුවිය. දෙයනේ මට පිහිට වෙන ජීවිතයේ පළමු වතාවට මම මිනී එක් ක්ෂණයකට යතුරු හිලෙන් දැස් ඉවතට ගත් මා ඒ වෙත පාත් වීමි. මහලා මාගේ දර්ශනී පතෙන් ඈත ගොසිනි. ඒ පසුදා දැසනයි ජර්නලිස්ට් අනුරෝධ සම්පත් බණ්ඩාර කාමරේ වූ පැහැදිලි හාසි පුටුව මත වැතිර තිබූ මාර්සිරු දෙස බලාගෙන පොලිස් සැරයන්වරයා මිනීය. හොඳ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරපු තරුණයෙක් මේ විදිහට ආශාභාගය හැදිලා තනියම තමන්ගේ ගෙදර මැරිලා යන්නේ කොහොමද? අරුණෝදගේ විවර පැහැති හිස් බැල්මින් යුතු දැසත් අප්‍රාණික පුටුවේ පහළට ගෙනලා වැටුණු කකුලත් අත දෙස බලාගෙන ඔහු සිතන්නට විය. නමුත් අරුණෝදගේ මුහුණේ තිබූ බියමුසු බැල්ම හඳුනා ගැනීමට පොලිස් නිලධාරියාට අපහසු විය.